පෞරුෂයක් තියෙන ශ්‍රී ලාංකිකය කොහොමද බිහි කරන්නේ? තරුණ මහත්තුරුන්ට මං එකටම කරන යෝජනාව තමයි ඔය බාල වැඩ කරන්න එපා. ඔය නොකල යුතු නොගැලපෙන දේවල් කරන්න එපා. ඒ වගේ අපේ තරුණකම අපේ පෞරුෂය හීන වෙනවා. ඒ නිසා එකටම පුරුදු වෙන්න. සමහර තරුණයෝ ඉන්නවා දැන් ඔය අයිස් ගහන කොල්ලෝ කියන්නේ නැතුව බෑ. මේවත් එක්ක ඇති වෙලා තියෙන මේ හොරකම පින්නතුනේ මේ සමතේ විදර්ශනාව වඩන්න නම් තරුණ මහත්තුරු මේ මඩුවට ගෙන්න ගන්න ඕන. මේ ව්‍යායාමයේ ප්‍රතිඵල තමයි පින්නතුනේ දවසින් දවස පේන්නේ.